කැල්ටෙක්ස් ආයතනය ලංකාවේ වැඩිම ලාභාංශය ගන්න සමාගම හැටියට පරිවර්තනය කිරුවා මම. ලංකාවේ රැකියාවන් තිබෙනවා මාසිකව ටෝටල් පැකේජ් එක ගත්තොත් රුපියල් මිලියන 20ක් රුපියල් මිලියන 15 රුපියල් මිලියන 10ක් මාසෙකට හම්බ කරන්න පුළුවන් රැකියාව. දෙවනි තුන්වෙනි මට්ටමේ රැකියාවන් වලට අද මාකට් එකේ 5 මිලියන් 3 මිලියන් 2 මිලියන් ඒ වගේ මුදල් ලැබෙනවා කියන එක කී දෙනෙක්ද දන්නේ. ව්‍යවසායකයෙක්ට බැරි වුණා මේ මට්ටමට ගේන්න. ව්‍යවසායකයන් විසින් පටන් ගත්ත කොටස් වෙළඳපොලේ ලයිසන්ස් සමාගම් තිබෙනවා. ඒ අයගේ වැඩි ප්‍රතිශතයක් ෆේල් වෙනවා. මේ ෆේල් වෙන අය ගැන කවුරුත් ස්ටෝරීස් ලියන්නේ නැහැ. ඔයා ඒ අයව ගෙනල්ලා ඉන්ටර්වියු කරන්නෙත් නැහැ. ව්‍යවසායකත්වයට ඇතුල් වෙලා ෆේල් වෙන සංඛ්‍යාව 95ක් 98ක් වෙන්න පුළුවන්. ජයගන්නේ 101ක් 2ක් වෙන්න පුළුවන්. අරයා කරපු දේ එහෙමම කළා තවත් ඩල්ලි සිරිසේන කෙනෙක් නිර්මාණය වෙන අනේ බොරුවක් නේ. ඇයි මේ දේ කරන්නේ? ඩල්ලි සිරිසේන මහත්මයාට කරන්න පුළුවන් වෙච්ච දේ එතුමා කරපු සියලුම දේවල් ඒ ආකාරයෙන් කෙරුවත් තවත් ඩල්ලි සිරිසේන කෙනෙක් බිහි වෙන්නේ නැත. ඒ විදිහට හිතුවොත් ඒ විදිහට කෙරුවොත් ඒ විදිහට නමක් හදාගන්න පුළුවන් ඒ විදිහට දියුණු වෙන්න පුළුවන් කියලා කියන එක තරම් මුසාවාදයක් වෙන නන්නේ. මොන පුටුව ගිහිල්ලා රජයේ ආයතනයක ආපහු වාඩි වෙන්නේ නෑ. ජීවිතේ ජය ගන්න තියෙන හොඳම විදිහ ව්‍යවසායකත්වයේද ජොබ් එකද? ඉතින් මේක ගැන හරවත් විදියට කතා කරන්න අද අපේ මේඩ් ඉන් ශ්‍රී ලංකා මැදිරියට ඇවිල්ලා ඉන්නවා බොහොම විශේෂ කෙනෙක්. ඉතින් මම හිතුවා ඔයගලන්ට මේ විශේෂ කෙනාව අඳුනලා දෙන්න කලින් ඔහු ගැන දේවල් ටිකක් ඔබට කියලා ඉන්න ඕනි කියලා. ඉතින් අද අපිත් එක්ක එකතු වෙන්නේ සාමාන්‍ය කෙනෙක් නම් නෙවෙයි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සහ ආයතනික ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් ලැබුව අයෙක් තමයි අද අපිත් එක්ක එකතු වෙන්නේ. බහුජාතික සමාගම් ඒ විතරක් නෙමේ ජාත්‍යන්තර වෙළඳනාම ආයතනික සහ ප්‍රතිපත්තිමය තීරණ ගන්නා මට්ටමේ නායකත්වය හරහා දශක ගණනාවක් පුරා ලංකාව සහ වෙනත් රටවල් වල බලපෑමක් ඇති කරපු කෙනෙක්. ඒ වගේම ලංකාවේ ඉතාම තරුණ වයසකදී බහුජාතික සමාගමක ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් වෙලා වසර ගණනාවක් ලෝක මට්ටමේ නායකත්වයක් ලබා දුන්න කෙනෙක්. ඒ වගේම රටවල් 100 ගණනකට අධික රටවල් ප්‍රමාණයක් ආවරණය වන ගෝලීය නායකත්ව කණ්ඩායම් වල සේවය කරමින් දේශීය ව්‍යාපාරයකින් ඔබට ගිහිල්ලා ලෝකය සමග තරඟ කළ හැකි ලංකාවේ සැබෑ නායකත්ව හැකියාව පෙන්වා දුන්න කෙනෙක්. ඒ විතරක්ම නෙමෙයි. ඔහුගේ සැබෑ වටිනාකම පවතින්නේ ඔහුගේ තනතුරේවත් සම්මාන හෝ ගෞරව නම් වලත් නෙවෙයි. එතනින් එහාට ගියපු තැනක. ඒ තමයි ඔහු දුන්න නායකත්වයේ මිනිසුන් ඒ විතරක් නෙමෙයි ව්‍යාපාර වෙළඳනාම දිගු කාලීන සාර්ථකත්වයේ පිළිබඳව ඔහු ගොඩනගාගත් අද්විතීය දැනුම් සම්භාරය සහ අත්දැකීම්. ඉතින් අද මේඩ් ඉන් ශ්‍රී ලංකා අපේ කතාබහ හරවත් කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ඩොක්ටර් කිෂු ගෝමස්. අයිබෝන් කියලා අපි පිළිගන්නවා. අයිබෝන් සෞන්දර්ය අයිබෝන් හැඳින්වීමට බොහොම ස්තුතියි. ඉතින් අද අපිත් එක්ක ඩොක්ටර් කිෂෝ ගෝමස් එකතු වෙලා ඉන්නවා. අපි හිතුවා ඉතින් මේ කතාබහ පොඩ්ඩක් සාමාන්‍ය කතාබහකට වඩා පොඩ්ඩක් එහාට ගෙනියන්න. මොකද ඔහුට තියෙන හැකියාව සහ අද්විතීය අත්දැකීම් ප්‍රමාණයත් එක්ක මට හිතුණා නෝමල් අපි කරන කතාබහකට වඩා එහාට ගියොත් හොඳයි කියලා. ඉතින් අද අපි කතා කරන්නේ ව්‍යවසායකත්වය සහ ඊට එහාට ගියපු දේවල් ටිකක් ගැන. ඉතින් ඩොක්ටර් මට ඔබගෙන් මුලින්ම අහන්න ඕනේ දේ තමයි ව්‍යවසායකත්වය කියන දේ. අද වෙනකොට ඔබ්සෙෂන් එකක් වෙලා තියෙනවා. ඇත්තටම ගොඩක් අය ඇතුලේ. ඉතින් මේක ලයිෆ් ස්ටයිල් එකක්, ෆ්‍රීඩම් එකක්, සල්ලි කියලා තමයි අපි ගොඩක් වෙලාවට මේ ඔබ්සෙෂන් එක හදලා තියෙන්නේ. ඉතින් ඔන්ටර්ප්‍රනර්ෂිප් එක කියලා කියන්නේ අධික විදිහට අපි ඔබ්සෙෂන් එකක් නිර්මාණය කරපු තවත් කරියර් පාත් එකක්ද? සෞන්දර්ය ඇත්තටම හරි කාලීන මාතෘකාවක්, කාලීන ප්‍රශ්නයක්. සහ අනිත් පැත්තෙන් කියනවා නම් මගේ රටේ අය නිවැරදිව අර්ථකථනය නොකරපු, නිවැරදිව අවබෝධ නොකරගත්ත සහ සමාජය නොමග යවන විදිහේ අර්ථකථනයන් දෙමින් අවශ්‍ය තැනටයි අවශ්‍ය නැති තැනටයි සමහරක් වෙලාවට බුද්ධිමත්ව වෙන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට බුද්ධිය පැත්තකට තියලා හදවත පාවිච්චි කරලා කතා කරන මාතෘකාවක් වෙලා තියෙන මේ ව්‍යවසායකත්වය කියන එක. මම එකඟයි ව්‍යවසායකත්වය අත්‍යවශ්‍ය කාරණයක් කියන එක රටක ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන්. ඇමරිකාව ගත්තොත් ඇමරිකාව ලෝකයේ ප්‍රබලම ආර්ථිකය බවට පරිවර්තනය වෙන්න එක හේතුවක් වෙන්නේ ව්‍යවසායකත්වය. නමුත්
ලංකාව ගත්තොත් ලංකාව ව්‍යවසායකත්වය කියන ඒ සංකල්පය භාවිතා කරන විදිහ නිවැරදිද කියලා අපි විචාරණය කෙරුවොත් මට හැඟෙන දේ සහ මම අවබෝධ කරගත්ත දේ තමයි ඔබ කිව්ව හරි ඔබ්සෙෂන් එකක් උන්මාදයක් නිකන් කියන්නම් වාලේ අනිත් කෙනා කියන නිසා දේශපාලනිකව දේශපාලන වේදිකාව තුළ ව්‍යවසායකත්වය නැතුව රටක් ගොඩනගා ගන්න බැහැ කියන ඒ මතය කාවද්දන්න හදන නිසා සහ ව්‍යවසායකයන් හැටියට දියුණු වෙච්ච අය තරු බවට පත් වෙලා තියෙන නිසා ඒ තරු සමාජ මාධ්‍ය තුළ බැබලෙන නිසා සහ සාම්ප්‍රදායික මාධ්‍ය තුලත් බැබලෙන නිසා අපේ සමාජයේ යම්කිසි මට්ටමකට නොමග යැවීමක් තිබෙනවා ව්‍යවසායකත්වයෙන් තොර ජීවිතය ජය ගන්න බෑ කියන. ඔන්න ඕක තමයි තියෙන ප්‍රශ්නේ. මේ මතය එහෙම නැත්නම් මේ අවබෝධය නිවැරදිද? එහෙම නැත්නම් ඒකේ තිබෙන සත්‍යතාවය ඇත්තටම කුමක්ද? මොන මට්ටමේ සත්‍යතාවයක්ද තිබෙන්නේ කියන එක අපි සාකච්ඡා කරුවොත් සෞන්දර්ය ව්‍යවසායකත්වය අවශ්‍යයි. අද අපේ රටට අවශ්‍ය මොන විදිහේ මොන මට්ටමේ ව්‍යවසායකත්වයක්ද මේ අපි පත් වෙලා ඉන්න ආර්ථික ආഘාතයෙන් ගොඩ එන්න ඒකට ඉතාමත් පැහැදිලිව විවාදයකින් තොරව කෙනෙක්ට දිය හැකි දිය යුතු පිළිතුර තමයි අපිට අවශ්‍ය අද ව්‍යවසායකයන් ලෝකය ජයගත හැකි. ලෝක වෙළඳපොළ ජයගත හැකි. ලංකාව වෙළඳපොළෙන් එහා පැත්තට ගිහිල්ලා ලෝකයේ අනිත් රටවල් වල සිටින ව්‍යවසායකයන් එක්ක සාර්ථකව තරඟ කළා රටේ වාණිජ්‍යමය වටිනාකම වැඩි කරගත හැකි ව්‍යවසායකයන් අවශ්‍යයි. ඒක ගැන කිසිම සැකයක් නැහැ. ඒක එසේ විය යුතුමයි. ඒකම අද අපේ ලෝකයේ තිබෙන ආර්ථික රාමුව බැලුවොත් ආර්ථික ව්‍යුහය බැලුවොත් අපි දන්න දේ තමයි මේ ව්‍යවසායකත්වය කියන සංකල්පය වාණිජ්‍යමය වටිනාකමක් හැටියට පරිවර්තනය කිරීම වෙනුවෙන් අපිට අවශ්‍යයි වෘත්තිකයන්. එතකොට මේ අද ලෝකයේ ජයගත්ත ව්‍යවසායකයන් අපි බිල් ගේට්ස්ගේ ඉඳන් අපි ලිස්ට් එක කිව්වොත් ලිස්ට් එකම කියලා පැය භාගයක් අපිට ගත කරන්න පුළුවන්. මේ සියලුම දෙනා නිර්මාණය කරපු ඒ අදහස් අද ක්‍රියාත්මක කරන ව්‍යවසායකයන් විසින්. ඒ ව්‍යවසායකයන් තමයි ඒ නවෝත්පාදන වාණිජ්‍යමය වටිනාකමක් තිබෙන ප්‍රබල සන්නාමයන් බවට පරිවර්තනය කරලා තියෙන්නේ. ඒක එක පැත්තක්. ඊට අමතර ව්‍යවසායකයන් හැටියට හඳුන්වා ගන්නේ නැති අති දැවැන්ත සන්නාමයන් ආයතනික සන්නාමයන් තිබෙනවා ලෝකයේ විශාල වශයෙන්. අනිවාර්යයෙන්. ඒවා ගැන මිනිස්සු එච්චර කතා වෙන්නේ නැහැ, මිනිස්සු දැනුවත් නැහැ. ලංකාවේ ගත්තොත් අපි හිතමු ජෝන් කීල්ස් ආයතනය, හේලිස් ආයතනය, ඒට්කන්ස් පෙන්ස් ආයතනය, LOLC ආයතනය. LOLC ආයතනය ටිකක් වෙනස්. නමුත් අනිත් ආයතන තුන ගත්තොත් ව්‍යවසායකත්වය යම්කිසි මූලාරම්භයක් වෙන්න පුළුවන්. නමුත් අද ඒවා සමාගම් ජාලයන් බවට පත් වෙලා තියෙන්නේ. ව්‍යවසායකත්වය ගැන මේ සමාගම් තුල කතා වෙන්නේ නැහැ. ඒතර මේ සමාගම් අද වෙනකොට වාර්ෂිකව රුපියල් බිලියන 20 30 රුපියල් බිලියන 50 දක්වා ලාභ ලබන ආයතන බවට පරිවර්තන වෙලා තියෙනවා. ඒතර ඒකම අනිත් පැතිකඩ තමයි අපේ ගොඩක් ශ්‍රී ලාංකිකයන් හිතනවා අර කියපු උන්මාදය නිසාම ඒ ඔබ්සෙෂන් එක නිසාම දේශපාලනීකරණය වෙලා තියෙන විදිහ අනුව රැකියාවක් කළා කෙනෙක්ට ඔලුව උස්සන්න බෑ, පොහොසතෙක් වෙන්න බෑ, දියුණු වෙන්න බෑ, තමන් බලාපොරොත්තු වෙන ජීවිතය ගත කරන්න බෑ කියලා. ඒක එහෙම නෙමෙයි කියලා මම දන්නවා. මගේ ජීවිතය ගොඩනගා ගත්ත හැටි නිසාම නෙමෙයි ලෝකයේ අනිකුත් උදාහරණ ගැන හොඳින් දැනුවත් නිසා. අද සෞන්දර්ය ලංකාවේ රැකියාවන් තිබෙනවා මාසිකව ටෝටල් පැකේජ් එක ගත්තොත් රුපියල් මිලියන 20ක්, රුපියල් මිලියන 15ක්, රුපියල් මිලියන 10ක් මාසෙකට හම්බ කරන්න පුළුවන් රැකියාවක්. සැලරි එක විදියට.
පැකේජ් එක විදියට සැලරි එක බෝනසස් ෂෙයා ඔප්ෂන්ස් හවුසින් Yeah. එතකොට ප්‍රොෆිට් ෂෙයාරින් බෝනසස් මෙඩිකල් Incentives, ෆැසිලිටීස් වෙහිකල්ස් Allow- අනිත් ඔක්කොම අලවන්සස් ආපුවාම ඒ එන ප්‍රමාණය ඊට අමතරව දෙවනි තුන්වෙනි මට්ටමේ රැකියාවන් වලට අද මාකට් එකේ 5 මිලියන් 3 මිලියන් 2 මිලියන් ඒ වගේ මුදල් ලැබෙනවා කියන එක කී දෙනෙක්ද දන්නේ මම අද වැඩ කරන එක ආයතනයක ඉන්නවා අපි සාමාන්‍යයෙන් පුංචි කාලේ කවුරු වෙන්නද කියලා කවුරු හරි ඇහුවොත් අපිට කියලා තියෙනවනේ මෙයා වෙන්න කැමතියි කියලා කියන්නේ කියලා. එහෙම රැකියා දෙක තුනක් තියෙනවනේ මම නම් කියන්නේ නැතුව කියන්නම් මොකද ඒක එච්චර සුදුසු නැති නිසා. දැන් එහෙම රජයේ රැකියා කරන දෙන්නෙක්ගේ නෝන කෙනෙක් සහ මහත්තයෙක් වැඩ කරනවා. ඒතකොට ඒ රජයේ රැකියා කරන ඔය අපි ආසාවෙන් හඹාගෙන යන රැකියාවන් කරන අයට වඩා මේ දෙපළ 3-4 ගුණයක් වැඩිපුර මාසික ආදායමක් ලබනවා. එතකොට ඒ සම්බන්ධයෙන් සමාජය දැනුවත් නෑ. රැකියාව වෙළඳපොලේ ඉන්න ලොකු සමාගම් වලට වැඩ කරන නොයිකුත් සමිති සමාගම් වල සමාජිකයන් හැටියට ප්‍රොෆෙෂනල් බොඩීස් වල ඉන්න අය ඔක දන්නවා නැත්තේ නෑ. මෙන්න මේ සම්බන්ධයෙන් සෞන්දර්යය අපි දැනුවත් වෙන්න ඕනේ. අපේ තරුණ පරපුර අපේ දෙමව්පියෝ අපේ ගුරුවරු විශාල වශයෙන් නොමග ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේ ඔබ්සෙෂන් එක නිසා. අපි ඊළඟ ප්‍රශ්නෙත් එක්ක තව කතා කරමු. බොහොම ස්තුතියි. ඇත්තටම බොහොම පැහැදිලි පිළිතුරක් සහ කාලීන පිළිතුරක් අපිට ලැබුණා කියලා අපි හිතනවා. ඊළඟට ඩොක්ටර් කිෂු මම අහන්න කැමතියි මෙහෙම දෙයක්. අපිට ගොඩක් හම්බෙන ඇඩ්වයිස් එකක් තමයි follow your passion. ඔයාගේ passion එක follow කරන්න කියන එක. එතකොට මේක අර උන්මාදයත් එක්ක බැඳුන නිසා අපිට ලැබෙන දෙයක්ද? එහෙමත් නැත්නම් අපි කරන්න ඕනේ මාකට් එකට හොයා අවශ්‍ය දේ මාකට් එකට අවශ්‍ය දේ අපි දෙන්න ඕන එකද අපි හරියටම කරන්න ඕනේ. එක ලයින් එකකින් උත්තර දීලා ඊට පස්සේ මම පැහැදිලි කිරීමක් කරන්න. මාකට් එකේ ඩිමාන්ඩ් එකක් තියන මාකට් එකේ හොඳ කොමර්ෂල් වැලියු එකක් තියන තමන්ට කළ හැකි කියලා තමන් හඳුනාගත්ත තමන්ට ඒකට සුසුකම් තියන රැකියා මාර්ගයකට යොමු වෙලා ඒක ඇතුලේ තමන් පැෂන් එකක් ඩෙවලොප් කරගත යුතුයි. අන්න ඒක තමයි අපිට ප්‍රායෝගිකව කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම. අපිට කෙනෙක්ට කියන්න පුළුවන් ඔව් අපේ passion එක ඇතුලේ my passion is to be this, to become this, to Do this. to do this කියලා. නමුත් ඒක අපිට හැම වෙලාවෙම මුණ ගැහෙන දෙයක් නෙමෙයි. සමහරක් වෙලාවට තමන්ගේ passion එක තමන්ට හම්බ වෙනවා පළවෙනි රැකියාව හැටියටම ඒ මාර්ගයෙන් ගිහිල්ලා දියුණු වෙලා ඉහළටම යන්න හැකියාව ලැබෙනවා වගේම ගොඩක් වෙලාවට අපිට අපි පැෂන් එක තුල රැකියාව කරන්නට ලැබෙන්නේ නැහැ. එතකොට එහෙම පැෂන් එකක් නැතුව රැකියාවක් කළා දියුණු වෙන්න පුළුවන්ද? බෑ. ඒකත් හරිම මේ ඍජුව කියන්න පුළුවන් පැෂන් එකක් නැතුව රැකියාවකින් දියුණු වෙන්න බෑ. නමුත් අපිට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ අර මම පළවෙනි ලයින් එක ඇතුලේ කියපු දේ තමයි තමන් ඒ ශාස්ත්‍රය වෙනුවෙන් තමන් ඒ සබ්ජෙක්ට් එක ඒ මාතෘකාව වෙනුවෙන් ඒ ශාස්ත්‍රය වෙනුවෙන් ආසාවක් දැඩි කැමැත්තක් පැෂන් කියන වචනේත් නිකන් අර මොලේ කලම්බන වචනයක් නේ. නමුත් පැෂන් එක කියන එක අපි සාමාන්‍ය ජනතාවගේ අවබෝධය වෙනුවෙන් කියනවා මේ යම් කිසි දෙයක් කිරීමට තිබෙන දැඩි ආශාව තමයි පැෂන් එක කියලා කියන්නේ. එතකොට අපි රැකියා මාර්ගයකට යමුනාට පස්සේ ඒ සම්බන්ධයෙන් අපි ලොකු ආසාවක් ඇති කරගatiya යුතුයි. දැන් මම දන්නේ ඔබේ පුංචි කාලේ ඔබ මොනවා හිතුවද කියන එක දැන් මට පේනවා ඔබ එක්ක කතා කරනකොට සහ මේ විදියට ඇවිල්ලා වාඩි වෙන්නට කලින් ඔබ දකින්නකොට ඔබ ඇතුලේ පැෂන් එකක් තියෙනවා කියන්නේ. right? එතකොට දැන් මගේ ලයිෆ් එක ගත්තොත් මගේ පැෂන් එක උනේ හමුදා නිලධාරියෙක් වෙන්න. Oh, that's new. එතන ඒකට හේතුව වෙන්නේ හමුදා කියලා කිව්වහම සියලුම හමුදා නෙමෙයි. නේවි එකේ යුනිෆෝම් එකට ආමි එකේ යුනිෆෝම් එකට මම හරි ආසයි. ඒතර මට තිබුණේ පාසල් කාලේ අධ්‍යාපනයට වඩා ක්‍රීඩාවට දක්ෂතාවයක්
තිබීම හරහා ඒ අනුව මම හදාගත්ත බ්‍රෑන්ඩ් එකක් මට ඉස්කෝලේ කාලෙම තිබුණා. මම මගේ කාලේ ජාතික ශූරයා මීටර් 110 කඩුළු පැනීමෙන් ඕ කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 6ක් මාව පරද්දන්න කවුරුත් හිටියේ නැහැ. ලංකාවේ ඒ ඉවෙන්ට් එකෙන් මම ජීවිතේට පරාද වෙලස් නැහැ. නමුත් මම රැකියාව පටන් ගැනීම නිසා මට ඒක අතාරින්නට සිද්ධ වෙනවා. එතකොට ඒ ස්පෝර්ට්ස් බෑග්ග්‍රවුන්ඩ් එකත් ඒක සහ මම ක්‍රීඩා 13ක් කරපු පුජ්‍යලෙක්. අදටත් මම දුවනවා ස්පයික්ස් දාගෙන ග්‍රවුන්ඩ් එකකට ගිහිල්ලා. එතකොට ඒ කොම්බිනේෂන්. එතකොට මම ඇඩ්වාන්ස් ලෙවල් වලට මම කරන්නේ මැතමැටික්ස්. ඒතර ඒ කොම්බිනේෂන් එක කියන්නේ ඒ කාලේ දැන් යුද්ධය ආවට පස්සේ හමුදාවට ඇතුළත් වෙන්න කැමති අයගේ සංඛ්‍යාව අති විශාල වශයෙන් අඩු වෙනවා. නමුත් ඒ කාලේ ඒක හොඳ ජොබ් එකක්. සහ මම හරි ආසයි ස්මාර්ට් අඳින්න ස්මාර්ට් ඉන්න ඒ දෙයට. ඉතින් මට හිතුණා රයිට් මේකයි කියලා. නමුත් මගේ බාප්පා මට ඒක දෙන්න දුන්නේ නැහැ. බාප්පා මන් තුල නොදකින්න දෙයක් ඔහු දැකලා නෑ එපා කියලා කිව්වා. මට ඒක පිළිගන්නට සිද්ධ වුණා. මොකද බාප්පා තමයි මාව හැදුවේ. ඒ කාරණය නිසා ඔහු අධ්‍යාපනඥයෙක් සයිකොලොජි නම්බර් 1 ලෙක්චරර් ලංකාවේ හිටපු. ඉතින් ඒ නිසා එතකොට මට මගේ පැෂන් එකට යන්න බැරි වුණා. නමුත් අහඹු සිදුවීමක් හැටියට මම මාකටිං ෆීල්ඩ් එකට එන්න වෙනවා. මාකටිං ෆීල්ඩ් එකට එන්න උනාට පස්සේ මම මාර පැෂන් එකක් ඒ වෙනුවෙන් ඇති කරගන්න මට අවශ්‍ය වෙනවා. අනිත් හැම කෙනාම බීට් කරගෙන යන්න. අනිත් හැම කෙනාටම වැඩි ඒ ශ්‍රේෂ්ඨය තුල පිනුම් ගහන්නට සහ කාටවත් ලං වෙන්න බැරි මට්ටමේ පර්ෆෝමන්ස් ඉදිරිපත් කරන්නට වඩා ආසාවක් ඇති වෙනවා. ඒ ආසාව තමයි අද මාව මෙතෙන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මගේ උදාහරණය තමයි හොඳම උදාහරණය ওই ප්‍රශ්නෙට පිළිතුරක් ඇටියට. ඒ දේ තමයි අපිට ගොඩක් වෙලාවට ප්‍රායෝගිකව කරන්නට සිද්ධ වෙන්නේ. හැබැයි එහෙම කියන ගමන්ම තව එකක් කිය යුතුමයි. තමයි යම් කිසි දෙයකට අකමැති නම්. පැෂන් එකක් නැතිවීම ප්‍රශ්නයක් නෑ. නමුත් යම් කිසි දෙයක් මොකක් හරි හේතුවක් උඩ අකමැති නම් ඒ පුජ්‍යලයා ඒ දේ නොකර යුතුයි. ඒ මාර්ගයකට ඇතුළත් වීම නොකළ යුතුයි. උදාහරණයක් හැටියට කෙනෙක්ට කිව්වොත් බීෆ් ස්ටෝල් එකක් දාගන්න ඒක හරහා ලොකු ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන් කියලා. එයා සත්තු මරනවට සත්තුන්ගේ ලේ දකින්න එයා කැමති කෙනෙක් නෙමෙයි. එහෙමනම් ඒකට යන්න එපා. ඒකම දැන් මේ උදාහරණය අපි සාමාන්‍ය සමාජයේ උදාහරණය. නමුත් ඒකම අපි දන්නවා සමහරක් ගෑනු ළමයි හොඳට බයෝ කළා මෙඩිසින් වලට සිලෙක්ට් වෙලා සමහරක් වෙලාවට මෙඩිසින් කරන්නේ නැහැ. මොකද ගිහිල්ලා බොඩිස් කපන්න වෙන නිසා. right? ඉතින් ඒ වගේ ෆෝබියා එකක් තියෙනවා නම් එහෙම අකමැති නම් එහෙනම් ડોක්ටර් කෙනෙක් වෙන්න බෑ. yes. ඉතින් මම අන්නේ ඒ උදාහරණක් තිබෙනවා. ඒ නිසා මම මේ ප්‍රකාශ කරන දේවල් මම ආරාධනා කරනවා බුද්ධියෙන් හිතන්න බුද්ධිය පාවිච්චි කරලා අවබෝධ කරගන්න ඒ විදියට අනිත් අයව දැනුවත් කරන්න සහ නිවැරදිව ඒ දේ පාවිච්චි කරන්න සුජලයන් හැටියට තමන්ගේ දියුණුව වෙනුවෙන් සහ සමාජයේ දියුණු කරවීම වෙනුවෙන්. අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි ඩොක්ටර් කිෂු. මොකද අද සමාජයේ අපිට විවිධ පුද්ගලයෝ විවිධ දේවල් කියනවා. ඉතින් මේ දේවල් වලින් කන්ෆියුස් වෙන්නේ නැතුව තමන්ගේ මාර්ගය හරියට තෝරා ගැනීම ගොඩක් වැදගත් කියලා ඔබට තහවුරු වෙන්නේ නැති මේ ප්‍රශ්නෙට උත්තරෙත් එක්කම ඊළඟට ඩොක්ටර් කිෂුගෙන් මට අහන්න ඕන තව වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. මම අහන්න කැමති ව්‍යවසායකත්වයේ කියන දේ හැමෝටම සුදුසුයිද? එහෙම නැත්නම් ව්‍යවසායකත්වයේ කියලා කියන දේ ස්කිල් එකක් විදිහට තියෙනවා නම් ඒක කළ යුතුයිද කියන එක. ඔව් ව්‍යවසායකත්වයෙන් ජය ගැනීමට හෝ වෘත්තිකයෙක් හැටියට ජය ගන්නට නම් අද දැනුමට උඩින් තිබිය යුතු දේ තමයි කුසලතාවය ස්කිල් එක. ස්කිල් එකක් නැත්නම් කිසිම දෙයකින් ජය ගන්න බෑ. ඉතින් ඒ දේ ව්‍යවසායකයෙක්ට අදාළ වෙන වගේම වෘත්තිකයෙක්ටත් ඒ වගේම අදාළයි. දැන් අපි සමහරක් වෙලාවට මේ ව්‍යවසායකයන් හැටියට දියුණු වෙච්ච ගොඩක් අය මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කියනවා ව්‍යවසායකයෙක් කියලා කියන්නේ අමුතුම බ්‍රීඩ් එකක් අමුතුම නිර්මාණයක් ඒ අයගේ තියෙන දේවල් වෘත්තිකයන්ට නැහැ කියන එක. මම ඇමරිකානු බහුජාතික සමාගමකට ආසියාවේ ලාබාලතමයා හැටියට පත් වෙනකොට ඒ පත් වෙලා ඒ රාජකාරී කරපු කාල සීමාව ඇතුලේ හැම කෙනාම දන්නවා ලාබාලතම පුජ්‍යල කියන එක. නමුත් ගොඩක් අය දන්නේ නැහැ
වැඩිම කාලයක් ඇමරිකානු බහුජාතික සමාගමක ප්‍රධාන පුටුවේ හිටියෙත් මම කියන එක අවුරුදු 19ක්. එතකොට මම කළා තියෙන්නේ ඒ ව්‍යාපාරය වෙනුවෙන් ව්‍යවසායකයෙක් හැටියට හිතලා ව්‍යවසායකත්වය පාවිච්චි කළා ඒ ආයතනය ගොඩ නගපු එක. අනිවාර්යෙන්ම. එකම වෙනස තියෙන්නේ මගේ අයිතිය නෙමෙයි. එතකොට මම කියනවා ඔය ව්‍යවසායකත්වය ගැන කතා කරන ව්‍යවසායකත්වය ඔය විදියට වෙනම බෙදාගෙන වෙනම කුලකයක් කියලා හඳුන්වන අයට එහෙම අර්ථකථන දෙන අයට ඔගොල්ලෝ ඔහොම කියන්නේ CEO කෙනෙක් හැටියට මැනේජින් ඩිරෙක්ටර් කෙනෙක් හැටියට ආයතනයකට නායකත්වය සපයලා ඒ ආයතනය ජයග්‍රහණය කරා මෙහෙවීමේදී ඒ දේ කරන විදිහ දන්නේ නැති නිසා මිසක් යථාර්ථය නෙමෙයි. අනිවාර්යෙන්. right? දැන් මම සමාගම් පළවෙනි එක කොකාකෝලා සමාගම දෙක කැල්ටෙක්ස් ආයතනය ඊට පස්සේ රටට සේවය කිරීම වෙනුවෙන් මම ටුවරිස්ට් බෝඩ් එක එහෙම නැත්නම් සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා හැටියට පත් වෙනවා. ලොකු කාර්යභාරයක් කරනවා මේ පාසු ප්‍රහාරය කාල සීමාවේ. ලෝක වාර්තාවක් එක්ක අපි ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක රිකවර් කරනවා. මම ඒකත් පොඩ්ඩක් එකතු කරන්නම් මේ මම මේ කියන ස්ටෝරි එකට ක්‍රෙඩිබිලිටි එකක් ගැනීම වෙනුවෙන් පමණක්. එතකොට ડોක්ටර් අපි ඒ කතාවත් පොඩ්ඩක් කියලිමු අනිවාර්යෙන්ම. ඔව් රජයෙන් ආපු ආරාධනාවක් නෙමෙයි. කර්මාන්තය ඇතුලේ හෝටල් ශේෂ්ත්‍රයේ ඉන්න නායකයන් විසින් එයයි කොතු වෙලා මට ආරාධනා කරනවා ටුවරිසම් බාර ගන්න රට වෙනුවෙන් යම්කිසි දෙයක් කරන්න කියන එක. නමුත් මගේ ප්‍රතිචාරය වෙන්නේ බෑ නෑ මට ඒ දේ කරන්න ඉදිරිපත් වෙන්න බෑ කියන එක. මොකද ඒක දේශපාලනීකරණය වෙච්ච වටපිටාවක් නිසා. නමුත් ඔවුන් මට පොරොන්දු වෙනව නෑ දේශපාලනයෙන් තොරව මේ දේ කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරලා දෙන්නම් කියලා. ඒක අනුව එවකට හිටපු ඇමතිතුමාව හම්බෙන්න ගිහිල්ලා ඒ අය සමග ඉතින් මම කියනවා මෙහෙම මම මේක දේශපාලනික පත්වීමක් නොවේ කියන එක මට මාධ්‍යයට කියන්න පුළුවන් නම් ප්‍රෙස් රිලීස් එකක් දාන්න පුළුවන් නම් මම මේ ඉන්ඩස්ට්‍රි එකෙන් ආපු ආරාධනයක් පිළිගැනීමක් පමණක් කියන එක මට සමාජගත කරන්න පුළුවන් නම් මම මේක බාර ගන්නම් කියලා. ඔව් බාර ගන්නවා. තමත් ලස්සනට ස්ටාර්ට් එකක් ගන්නවා ලොකු ග්‍රෝත් එකක් පෙන්වනවා පළවෙනි මාස කිහිපය ඇතුළත. නමුත් අවාසනාවකට ප්‍රාශ්‍ර ප්‍රහාරය එල්ල වෙනවා අප්‍රේල් 21 2019. රටවල් 19ක් නියෝජනය වෙන විදිහට 42 දෙනෙක්ගේ ජීවිත නැති වෙනවා. 340කට අධික සංඛ්‍යාවක් බරපතල ලෙස සහ සාමාන්‍ය ලෙස තුවාල වලට ලක් වෙනවා. එතකොට මේක මුළු ලෝකේම මෙතෙක් ඉතිහාසයේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක ටාගට් කරලා සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරගෙන ඇතිවෙච්ච දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරය. එතකොට එහෙම ප්‍රහාරයක් සිද්ධ වෙලත් අපිට හැකියාව ලැබෙනවා මාස 8ක් වගේ කාල සීමාවක් ඇතුළත ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක සම්පූර්ණයෙන්ම රිකවර් කරන්න. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ගිය අවුරුද්දේ ටුවරිසම් ආදායම ඩොලර් බිලියන 2.6යි. පාස්කු ප්‍රහාරය වෙච්ච වසරේ මාස 4ක වගේ කාලයක් ඉතාමත් සීමිත විදියට ටුවරිස්ලා ඇවිල්ලා අපිට හැකියාව ලැබෙනවා ඩොලර් බිලියන 3.9ක ආදායමක් රටට ගේන්න. ඊටත් වඩා වැඩි. ඉතින් ඒ විදිහේ වික්‍රමයක් කරන්නට හැකියාව ලැබුණා. නමුත් මම මේ කියන්න පටන් ගත්තේ මම කරපු රැකියාවන්. එතකොට කොකාකෝලා ආයතනය, කැල්ටෙක්ස් ආයතනය, ඊට පස්සේ ටුවරිසම් දීර්ඝකාලීනව බහුජාතික සමාගම් වලට දශක 3කට වැඩි කාලයක් වැඩ කරපු නිසා මට පොඩි නිකන් හදවතේ පොඩි කැක්කුමක් තිබුණා. නෑ මම දේශීය සමාගමකට මගේ නායකත්වයේ සපයලා නැහැ කියන පොඩි කනගාටුවක් තිබුණා. ඒ කනගාටුව නිසාම මට අවශ්‍ය වෙනවා දේශීය සමාගම් වලට වැඩ කරන්න. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මම දැන් ඩ්‍රීම් රෝන් ආයතනයට සමූහ ව්‍යාපාරයක් ඒකට සම්බන්ධ වෙලා වැඩ කරන ගමන්ම තවත් ආයතනයක සභාපතිවරයා හැටියට සහ අධ්‍යක්ෂක මණ්ඩල කීපයක මම සේවය කරනවා. ඊට අමතරව මම උපදේශනය සපයනවා. ඒ වගේ ගොඩක් දේවල් වලට මම නියැලලා ඉන්නවා. එතකොට දැන් ටුවරිසම් ගත්තහම එතන මම නායකත්වය අරගෙන ලෝක වටේ සංචාරය කළා. දවසකට පැය 18ක් 20ක් වැඩ කළා. සංචාරක ව්‍යාපාරය නැවත ගොඩ දානවා
මගේ රටේ දුප්පත් මිනිස්සු වෙනුවෙන්. හ්ම්. එතකොට ඉන් පස්සේ ඡන්දේ හෙට තියෙනවා නම් අද මම රෙසිග්නේෂන් දෙනවා. දීලා ඒකෙදි රෙසිග්නේෂන් එකෙදිත් මම ප්‍රෙස් රිලීස් එකක් ඉෂුව කරනවා කියනවා මම මේ සාමාන්‍ය රජයන් අලුතෙන් පත්වෙන රජයන්ට අවශ්‍ය කෙනෙක්ව නැවත පත් කිරීම වෙනුවෙන් මම සමුගන්නවා කියලා. ඉතින් ඒ වසරක් ඒකට වැඩ කරපු එක හොඳට ඇති. නමුත් ඊට පස්සෙත් මම සංචාරක මණ්ඩලයේ උපදේශක අධ්‍යක්ෂ මණ්ඩලයේ තවත් අවුරුදු 4ක් වගේ ප්‍රමාණයක් වැඩ කෙරුවා. පුටුව ගිහිල්ලා රජයේ ආයතනයක ආපහු වාඩි වෙන්නේ නැහැ. ඒකට හේතුව අපි වෙනම කතා කරන්න ඕන එකක්. මොකද අපි වගේ මම විතරක් නෙමෙයි මගේ කුලකයේ අය කීප දෙනෙක්ම රට වෙනුවෙන් එහෙම ගිහිල්ලා වාඩි වෙලා මම ගත්ත තීරණය මේ ඒ අයටත් ගන්න සිද්ධ වුණා. මොකද අපි ඉතාමත් අමාරුවෙන් පුදුම කට්ටක් කාලා පුදුම විදියට මහන්සි වෙලා අපේ බුද්ධිය උප්පරිම මට්ටමට මෙහෙवला අපි නමක් හදාගෙන තියෙනවා. ඒ නම කැත වෙන දේවල් වලට අපිට සම්බන්ධ වෙන්න බෑ. ඒ වර්ගයේ අය නෙමෙයි මම, ඒ වර්ගයේ අය නෙමෙයි සුසන්ත රත්නායක, ජෝන් කීල් සිටපු සභාපතිතුමා, ඒ වර්ගයේ කෙනෙක් නෙමෙයි ඩයන් ගෝමස් මගේ හොඳ මිත්‍රයා. රයිට්, මේ සියලුම දෙනා මම ගත්ත තීරණයමයි ගත්තේ. තව නම් තියෙනවා ඒ අවශ්‍ය නැහැ. ඉතින් ඊට පස්සේ ඩ්‍රීම් රෝන් ආයතනයට එනවා. සමාගම් 5ක් තියෙන අති දැවැන්ත සමාගමක්, සමාගම් ජාලයක්. පිට රටවල් 30කට භාණ්ඩ අපනයනය කරනවා. ලංකාවේ බොහොමයක් කොස්මෙටික් කම්පනීස් වලට නිෂ්පාදනය මැනුෆැක්චරින් කරන්නේ, කොන්ට්‍රැක්ට් මැනුෆැක්චරින් කරන්නේ ඩ්‍රීම් රෝන් කියන එක ගොඩක් අය දන්නේ නැහැ. මම මේ කතන්දරේ කිව්වේ ඒතකොට ඒ ආයතනයේ මම සමූහ කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රධාන විධායක හැටියට පත් වුණාම මම හිතන්නේ මේ කම්පැනි එක මගේ කියලා. අනිවාර්යයෙන්ම. ඒක මේ මගේ නෙමෙයි කම්පැනි එක. ඒක IT අය වෙනස්. නමුත් මගේ රාජකාරී ඉෂ්ට කිරීම වෙනුවෙන් මම සියලු බර මගේ ඔළුවට ගන්නවා. රයිට්, මම අන්තිම සතේ දක්වා වියදම් බලන ගමන් අන්තිම සතේ දක්වා කොහොමද ආදායම් වැඩි කරගන්නේ කියන එක තමයි මම බලන්නේ උදේ ඉඳන් මම නිදා ගන්නකම්. ඒතර ડોක්ටර් හරියට බැලුවොත් ව්‍යවසායකයා තමයි ඔබ. මට නැති එක තමයි මට සහතිකයක් නැහැ මේ කම්පැනි එකේ අයිතිකරුවා කියලා. මට සහතිකයක් නැතික පමණයි. නමුත් මේක මගේ කම්පැනි එකක්. මගේ කම්පැනි එකක්. එතකොට කැල්ටෙක්ස් එකත් මගේ කම්පැනි එකක්. කොකාකෝලා එකත් මගේ කම්පැනි එකක්. එතකොට දැන් අපි මේ වැඩසටහන ඇතුළත ඒ ජයග්‍රහණ එක සමාගම් වල ළඟා කරගත්ත ඒවා කියන්න බෑ. නමුත් මම එකක් කියන්නම්. ලයිස්තුගත සමාගමක් නිසා කැල්ටෙක්ස් ආයතනය ලංකාවේ වැඩිම ලාභාංශය ගන්න සමාගම හැටියට පරිවර්තනය කරුවා මම. එතකොට කොළඹ කොටස් වෙළඳපොලේ ලයිස්තුගත සියලුම සමාගම් එක සංසන්දනය කළා බලනකොට වැඩිම ලාභාංශය rate of return on capital employed කියන එක වාර්තාගත විදියට ගෙනල්ලා කොළඹ ලයිස්තුගත සමාගම් වල කොටස් වෙළඳපොලේ ලයිස්තුගත සමාගම් වල වැඩිපුරම dividends pay කරන කම්පැනි එක බවට කැල්ටෙක්ස් ආයතනය මම පත් කරනවා. ඒක බහුජාතික සමාගමක්. right? නමුත් මම මේ දේ කෙරුවා. එතකොට ව්‍යවසායකයෙක්ට බැරි වුණා මේ මට්ටමට ගෙන්න. ව්‍යවසායකයන් විසින් පටන් ගත්ත කොළඹ වෙළඳ මේ කොටස් වෙළඳපොලේ ලයිස්තුගත සමාගම් තිබෙනවා. නමුත් ඒ කිසිම කෙනෙක්ට බැරි වුණා මගේ ළඟටපත් වෙන්න. එතකොට මේ චින්තනය මේ ව්‍යවසායකයන් කියන කොටස ඒ ගොඩක් අය මගේ මිත්‍රයෝ අනේ තරහ වෙන්න එපා. මම මේ කියන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි. මං ගැන කියන්න නෙමෙයි. මගේ රටේ එවුන් මේ යථාර්ථය දැනගන්න ඕන. හරි පව් මේ කරන දේ. right? එතකොට මං වගේ කෙනෙක්ට වගකීමක් තිබෙනවා මේ යථාර්ථය ගැන පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් ඒ නිසයි මං කියන්නේ වෘත්තිකයෙක් කියලා කියන්නේත් ඒ වෘත්තිය තුල තමන් සාර්ථක වෙන්න නම් තමන් සිටිය යුතුයි අනිවාර්යයෙන්ම සමාගම තමන්ගේ කියන එක. අනිවාර්යයෙන්ම. ඒ චින්තනය නැතුව ව්‍යවසායකයෙක් හැටියට ජය ගන්නත් බෑ. වෘත්තිකයෙක් හැටියට ජය ගන්නත් බෑ. එතකොට ඒක අදාළ වෙන්නේ වෘත්තිකයෙක් හැටියට උපරිම මට්ටමට ළඟා වුණාම පමණක්ද? අනේ නෑ. ඕන මට්ටමක තමන් වැඩ කරනවා නම් සමාගමක ඒ පුජ්‍යලයා හිතනවා නම් මේ සමාගම මගේ කියලා අන්න ඒ අවස්ථාවේ චින්තනය ඇතුලේ තමයි ඒ පුජ්‍යලයාට
අවශ්‍යතාවයක් ඇති වෙන්නේ ඔහුගේ හෝ ඇයගේ උපරිමය ඒ සමාගම වෙනුවෙන් දෙන්න. ඒ දායකත්වය දෙන්න. දැන් මම මෙහෙම උදාහරණයක් ගත්තොත් මේක ටිකක් දරුණු උදාහරණයක්. නමුත් මේ පණිවිඩය දෙන්න ඕනේ තීව්‍රව හරියට. දෙන්න ඕන නිසා නිකන් හිතන්න වාහනයක් එනවා මාව යට කරගෙන යන්න. එතකොට ඒ වාහනේ මාව යට කරගෙන යන්න එනකොට ඒකෙන් බේරෙන්න මම ඒ වෙලාවේ දරන උත්සාහයයි ඒකට පාවිච්චි කරන ශක්තියයි ඒකට පාවිච්චි කරන මානසිකත්වයයි මම පාවිච්චි කරයිද තවත් කෙනෙක් යට කරගෙන යන්න එන වාහනයක් වෙනුවෙන්. නෑ. මම එයාව බේරගන්න බලයි. හැබැයි අර දෙන්න එනර්ජි අරකට එක දෙන්න. දෙකක්. අනිවාර්යෙන්. අපි ශක්තිය දෙකක්. right? අනිවාර්යෙන්. මෙතන do or die. Yes. right? ගැට කෙරුවොත් තමන් ඉවරයි. ඒක නිසා මගේ උපරිමය එතන දෙනවා. තව කෙනෙක් ඔව් අපි මිනිස්සුන්ට හරි ආදරේ. ඔව්. මේ මිනිස්සු බේරගන්න ඕනේ. ඕනේ. ඒ නිසා අපි කැප වෙනවා. නමුත් ඒක වෙනසක් තියෙනවා. මෙන්න මේ වෙනස තමයි අපි වෘත්තිකයන් හැටියට අපි තුල පළපදියම් කරගත යුතු සහ පාවිච්චි කළ යුතු දේ වෙන්නේ වෘත්තිකයෙක් හැටියට සාර්ථකත්වයට එන්න නම්. අනිවාර්යයෙන්ම මේ කතාවෙන් මට තේරිච්ච ලොකු දෙයක් තියෙනවා. ඒ තමයි හැම ව්‍යවසායකෙක්ම ව්‍යවසායකත්ව පදවිය තිබ්බට වැඩක් නැහැ ලීඩර්ෂිප් කියන එක නැත්තම්. ඒ වගේම ලීඩර්ෂිප් කියන ක්වොලිටි එක උපරිමයෙන්ම තියෙන ව්‍යවසායකත්වයේ ස්කිල්ස් තියෙන කෙනාට පුළුවන් සමහර විට මේ ව්‍යවසායකත්වයේ විතරක් තියෙන කෙනාට වඩා ඒ කම්පැනි එක හෝ ඒ ව්‍යාපාරය අති සාර්ථකත්වයට ගෙනියන්න. ඉතින් අද අපිත් එක්ක ඒකට හොඳම උදාහරණයක් තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් ඩොක්ටර් කිෂෝ ඊළඟට මට තව දෙයක් අහන්න තියෙනවා. ඒ තමයි අපි බලපු විදිහට ස්ටාර්ට්අප්ස් වලින් බහුතරයක් ෆේල් වෙනවා. ඒතර මේ ෆේල් වෙනවා කියලා දැනත් අද තරුණ තරුණියෝ ඇයි ව්‍යවසායකෙක් වෙන්න ඕනි කියන තැන ඉන්නේ. ඔව් ස්ටාර්ට්අප්ස් බහුතරයක් ෆේල් වෙනවා සුළුතරයක් ජය ගන්නවා. ඒක තමයි යථාර්ථය. නමුත් ඒක ඔයා දන්නවා ඔයා මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න නිසා සහ මෙවැනි සම්මුඛ සාකච්ඡා කරන නිසා සහ ඔබට ඒ මාතෘකාව ගැන ඒ සබ්ජෙක්ට් එක ගැන උනන්දුවක් තිබෙන නිසා. දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා ලංකාවේ. ව්‍යවසායකත්වයට ඇතුළත් වෙලා කුමන හෝ ශේෂ්ත්‍රයක් කරහා ව්‍යවසායකයෙක් හැටියට ජයගත්තම මාර විදියට ඒකට පබ්ලිසිටි ලැබෙනවා. එතකොට ඒ පුජ්‍යලයා අර අහඹු විදියට දේවල් සිද්ධ වෙලා තියෙන්නට පුළුවන්. පුදුම කට්ටක් කාලා එතෙන්ට ආවා කියන එක ඒ අය ප්‍රකාශ කරනවා අවංකවම. ඉතින් එතකොට ඒ කතා හරහා මතයක් නිරන්තරයෙන් ගොඩ නැගෙනවා. ආරයිට් මෙයා ව්‍යවසායකෙක් වෙච්ච නිසා තමයි මෙතෙන්ට මෙයාට එන්න හැකියාව ලැබිලා තියෙන්නේ. බොහෝ විට අතිශයෝක්තියක්ද ඩොක්ටර් මේක? අතිශයෝක්තියක් අනිවාර්යයෙන් මේක තුල තිබෙනවා කියන එක මෙන්න මේ කතාවත් අහනකොට තේරෙනවා. දැන් ව්‍යවසායකත්වයට ඇතුළත් වෙනවා අති විශාල ප්‍රමාණයක්. right? එතකොට ස්ටාර්ට්අප්ස් කියන්නේ ව්‍යවසායකත්වය හරහා එන අපි අලුත් බස්වර්ඩ් එකක් නේ ස්ටාර්ට්අප් කියලා කියන්නේ. කියන්නේ තමන් ගන්න ආරම්භයක්. එතකොට ඒ අයගේ වැඩි ප්‍රතිශතයක් ෆේල් වෙනවා. මේ ෆේල් වෙන අය ගැන කවුරුත් ස්ටෝරීස් ලියන්නේ නැහැ. ඔයා ඒ අයව ගෙනල්ලා ඉන්ටර්වියු කරන්නෙත් නැහැ. ලංකාවේ තියෙන කිසිම ටීවී channel එකක් ගෙනල්ලා එයා ෆේල් වුණ එක ගැන කතා කරන්නේ නැහැ. ඒකට පබ්ලිසිටි දෙන්නේ නැහැ. ඉතින් අනේ අපේ අහිංසක මිනිස්සු හිතනවා ව්‍යවසායකයෙක් වෙච්ච ගමන් අනිවාර්යයෙන්ම ඊළඟ දේ තමයි සාර්ථකත්වයට පත්වීම, සල්ලිකාරයෙක් වීම, ප්‍රබලයෙක් වීම, නමක් නිර්මාණය වීම සහ මාර ලයිෆ් එකක් තමන්ට ළඟා කරගන්න හැකිවීම කියන එක. ඇත්තටම කියනවා නම් ව්‍යවසායකත්වයට ඇතුල් වෙලා ෆේල් වෙන සංඛ්‍යාව 95ක් 98ක් වෙන්න පුළුවන්. ජයගන්නේ 1%ක් 2ක් වෙන්න පුළුවන්. එතකොට දැන් සමහරක් ව්‍යවසායකයන්ට වෙලා තියෙන්නේ ඒ කියන්නේ රැකියාවක් කිරීම වෙනුවෙන් අවශ්‍ය සුදුසුකම් තිබිලා නැහැ. අනිවාර්යයෙන්. එයාට අවශ්‍ය දැනුම තිබිලා නැහැ. ඉතින් ඒ නිසා කරන්න දෙයක් නැහැ. කරන්න පුළුවන් එකම දේ මොන හරි බිස්නස් එකක් පටන් ගැනීම පටන් ගත්තා. ඔව් ඒ අයගේ හොඳ බුද්ධිමත්.
එයා දේවල් හොයාගෙන ගිහිල්ලා තියෙනවා, අධ්‍යයනය කළා තියෙනවා, අත්දැකීම් හරහා එයා දිනුවට පත් වෙලා තියෙනවා. එයාට දිය යුතු උපරිම ක්‍රෙඩිට් එක දෙන්න. රෙස්පෙක්ට් එක, ඒ ගරුත්වය අපි දෙන්න ඕනේ. ඉතින් ඒ වගේ අය මගේ රටට අවශ්‍යයි. ඒ වගේ අය හැම රටකටම අවශ්‍යයි. නමුත් අපි දැනගත යුතුයි ව්‍යවසායකත්වය හරහා සියලුම දෙනාට ජයගන්න බෑ කියන එක. අනිවාර්යෙන්ම. එතකොට ඒකෙන් ජයගන්න පුළුවන් ඉතාමත් සීමිත සංඛ්‍යාවකට පමණයි. ඒ නිසා තමන් ව්‍යවසායකත්වයට ඇතුල් වෙනකොට, ස්ටාර්ට්අප්ස් පටන් ගන්නකොට අනිවාර්යෙන්ම දැනගන්න ඕනේ rate of success is only this much. Right? There is a probability of you failing කියන එක තමන් ඔළුවේ තියාගන්න ඕනේ. මම එක උදාහරණයක් කියන්නම්. මේ දවස් 2කට කලින් මට පුජ්‍යලික රෝහලකට යන්න සිද්ධ වෙනවා මගේ අවශ්‍යතාවයක් වෙනුවෙන්. මම ගිහිල්ලා වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉඳලා ඒ අවශ්‍ය රිපෝට්ස් ටිකක් මේ කළා. ඊට පස්සේ ආපහු ડોක්ටර්ට පෙන්නන්න ඇවිල්ලා ඉන්නකොට ෆැමිලි එකක මම බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන ඒ ෆැමිලි එක දකී කියලා. ලොකු ආසාවක් තියෙනවා මේක කියන්න ගත්තාම මට මෙයා. ඒ අම්මයි තාත්තයි ඇවිල්ලා අම්මට බෙහෙත් ගැනීම වෙනුවෙන් එම පුජ්‍යලික රෝහලේම. එතකොට මම අර එළියට ගිහිල්ලා පොඩි වැඩක් කරගෙන ආපහු ડોක්ටර් හම්බෙන්නේ එනකොට මම ඇවිදගෙන එනකොට මේ අය මාව අඳුර ගන්නවා. හරි. අඳුරගෙන දැන් මට මම ඒ අය දිහා බලාගෙන නෙමෙයි ආවේ. නමුත් මම කිෂුගෝමස් කියලා නම එනවා. මම ප්‍රතිචාර දක්වනවා. මම hina වෙනවා. බොහොම නිහතමානීව හලෝ කියනවා. මම්ම ගිහිල්ලා එහා පැත්තේ වාඩි වෙනවා. එතකොට ඒ අම්මා පුතා ඉන්නවා. අම්මගේ තාත්තා ඉන්නවා එහා පැත්තේ, හස්බන්ඩ් ඉන්නවා එහා පැත්තේ. එතකොට කියලා අම්මා උත්සාහ කරනවා මට කතා කරන්න. ඉතින් මම ආරාධනා කරනවා එන්න මගේ ළඟට එන්න කියලා. ඊපස්සේ කමක් නැද්ද කියලා ඇවිල්ලා වාඩි වෙලා අනේ මේ අම්මා කියනවා මට දෙන්න පුළුවන් උපරිම ගෞරවය දීලා කතා කරලා ඉතින් මට කියනවා මම මේ හරි වේදනාවකින් ඉන්නේ. මගේ පුතා හරිම දුක් විඳිනවා. මේ ළමයින්ට කිසිම කරදරයක් නොදී, කිසිම දුකක් නොදී අපි හැදුවේ බොහොම සැපවත් ජීවිතයක් මේ ළමයට දුන්නේ. මේ එක පුතෙක්, අනිත් පුතා ගෙදර දෙන්නම එංගලන්තේ ඉගෙනගෙන තියෙන්නේ. දැන් ඇවිල්ලා බිස්නස් පටන් අරගෙන පුදුම දුකක් විඳින්නේ. ඒතර මම ඇහුවා මොකක්ද බිස්නස් එක? කිව්වා මේ හාල් වී සම්බන්ධයෙන් වී මිලදී අරගෙන ඒවා සකස් කළා වෙළඳපොළට නිකුත් කරන එක තමයි. ඉතින් ඒකෙන් තමයි මේ කට්ට කන්නේ ඒ පුතා අම්මගේ හඳුන්වා දීම ඇතුළත. ඉතින් මම ප්‍රතිචාර දැක්වුවා අද මේ මෑත ඉතිහාසයේ බිලියනර්ස්ලා කීප දෙනෙක් පත් වෙලා ඉන්නවා මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ. එතකොට ඉන්ඩස්ට්‍රි එක හොඳ ඉන්ඩස්ට්‍රි එකක්. ලාභ තියෙන ඉන්ඩස්ට්‍රි එකක්. නමුත් තමන්ගේ බුද්ධිය, තමන්ගේ ක්‍රමෝපායන්, තමන්ගේ කුසලතාවයන් මත ජයගත හැකිද කියන එක හැකිද නොහැකිද කියන එක තීරණය වෙනවා. එතකොට පුතා කියලා උට ආමන්ත්‍රණය කළා අම්මා ඔහොම තියාගෙන ඔයා දැනගන්න කොහොමද මේ ගේම් එක ප්ලේ කරන්න කියන එක. රයිට්? නමුත් ඔයා වැරදි ෆීල්ඩ් එකක නෙමෙයි ඉන්නේ. ඉතින් අම්මාට ඒ භාෂාව එච්චර තේරෙන්නේ නැහැ. මොකද අම්මා ඒ තරම් අර ආදරයෙන් කියන එකෙන් මේ මුසපත් වෙලා ඒක ගැන අම්මගේ තියෙන්නේ බොහොම අර ආදරණීය අර හැඟීම් සමුදායක් මිසක් බුද්ධිය වෙසවන්න පුළුවන් තැනක නෙවෙයි. ඔව් බුද්ධිය පාවිච්චි කළා යම්කිසි අර්ථකථනයක් දීලා යම්කිසි කන්ක්ලූෂන් එකකට එන්න පුළුවන් මට්ටමක නෙමෙයි. ඉතින් මෙන්න මේක එක හොඳ උදාහරණයක්. අපි පල්ලි සිරිසේන මහත්මයා මගේ හොඳ හිතවතෙක්. මම ටුවරිසම් චෙයාර්මන් කාලේ එතුමාව ඇවිල්ලා හම් වෙලා තියෙනවා ඔය වටුන හෝටලේ ගොඩ නගනකොට. එතුමට මං උදව් කළාත් තියෙනවා. අදටත් එතුමාව වඳුරනවා, දැක්ක තැන කතා කරනවා, එතුමට ගරු කරනවා. එතුමා මේ හදාගත්ත බ්‍රෑන්ඩ් එක පුදුම කට්ටක් කාලා ආපු එතුමාගේ වටපිටාව පැත්තකින් තියලා එතුමා පුජ්‍යලෙක් හැටියට ගත්තොත් ගරු කරනවා. ඉතින් දැන් එතුමා වගේ කෙනෙක් බිහි වෙච්ච ශේෂ්ත්‍රයකට තවත් කෙනෙක් බිහි වෙලා ඇතුල් වෙලා අරයා කරපු දේ එහෙමම කළා තවත් ඩල්ලි සිරිසේන කෙනෙක් නිර්මාණය වෙන අනේ බොරුවක් නේ. ඇයි මේ දේ කරන්නේ? ඩල්ලි සිරිසේන මහත්මයාට කරන්න පුළුවන් වෙච්ච දේ එතුමා කරපු සියලුම දේවල් ඒ ආකාරයෙන් කෙරුවා තවත් ඩල්ලි සිරිසේන කෙනෙක් බිහි වෙන්නේ නැත. රයිට්?
එතකොට අපේ ව්‍යවසායකයන් කියන්නේ මෙන්න මම මේ විදිහට ඇතුළත් වුණා මම මේ විදිහට කෙරුවා ඒක නිසා මම මෙතෙන්ට ආවේ කියලා ඒ විදිහට හිතුවොත් ඒ විදිහට කෙරුවොත් ඒ විදිහට නමක් හදාගන්න පුළුවන් ඒ විදිහට දියුණු වෙන්න පුළුවන් කියලා කියන එක තරම් මුසාවාදයක් වෙන නම් නැහැ. right? ඒ වගේම වෘත්තිකයෙක් ගැන කතා කරුවත් ඒකත් එහෙමම තමයි. මම කරපු සියලුම දේවල් ඒ ආකාරයෙන් කෙරුවත් කිෂු ගෝමස් කෙනෙක් ආපහු ඒ ආකාරයෙන් නිර්මාණය වෙන්නේ නැහැ. ඒතර අපිට තියෙන්නේ සෞන්දර්ය මේ උගත හැකි සියලුම දේවල් ව්‍යවසායකත්වයේ ඉගෙන ගන්න ඕන, වෘත්තිකයන්ගෙන් ඉගෙන ගන්න ඕනි. ඉගෙනගෙන ඒවා තමන්ගේ කරගෙන තමන්ගේ තිබෙන ආවේනික දේවල් එක්ක සම්මිශ්‍රණය කළා සංකලනය කළා තමන් හදාගන්න ඕනි ෆෝමියුලා එකක්. මෙන්න මේක තමයි මට ගැලපෙන මට හරියන එක. මේක ඇතුලේ මම මගේ උපරිමය කළා එක්ක ව්‍යවසායකයෙක් හැටියට එහෙම නැත්නම් වෘත්තිකයෙක් හැටියට මම ලෝකේ ජය ගන්නවා කියන එක. එතකොට දැන් ඩල්ලි සිරිසේන මහත්මයා ඇත්තටම පුදුම දුකක් විඳලා පුදුම කැපවීමක් යොදවලා සාමාන්‍ය දැනුම උපරිමයටම පාවිච්චි කළා එතෙන්ට ආපු පුජලෙක්. අනිවාර්යයෙන්. නමුත් සමහර ව්‍යවසායකයෝ ඉන්නවා වාසනාවට ගොඩ නැගිච්ච. අනිවාර්යයෙන්. ඒ පුජ්‍යලයෝ එනකොට මාකට් එකේ කොම්පිටිෂන් එකක් නැහැ. ඒක ඇවිල්ලා අලුත් ඉන්ඩස්ට්‍රි එකක්. right? ඒකට ඒකට වෙලාවට ආවා. ටයිමින් මාරයි. right? Right place at the right time. Right place at the right time and right entry by default. right? By default, not by design. ආවා මරු අනේ මේ නිකන් උහේ එනවා නෑ ගෙදර නිදාගෙන හිටිය සල්ලි එන විදිහේ ව්‍යාපාරයකට යොමු වෙලා තියෙන එහෙම දියුණු වෙච්ච අය මගේ රටේ ඉන්නවා. එතකොට සමහර දැන් ඒ අය අද කියන්නේ වෙන කතාවක්. ඔය කතාව කියන්නේ නෑ. කියන්න ඕනේ නෑ කමන්නේ නෑ. ගොඩනගාගත්ත යථාර්ථයක් තියෙනවා. නමුත් දන්න එකා දන්නවා මේකේ යථාර්ථය මොකක්ද කියන එක. ඒතර ඒ වගේ උදාහරණක් තියෙනවා. එම නිසා අපි මේ උදාහරණ පාවිච්චි කරනකොට තමන්ගේ ජීවිතය ගොඩනැගීම වෙනුවෙන් ගොඩනගා ගැනීම වෙනුවෙන් අපි පාවිච්චි කරන්න ඕනේ බුද්ධිය. right? කතාවලට අපි රැවටෙන්න හොඳ නෑ. ඒක නිසා මේ සියලුම දේවල් මට ඔය අද කතා කරනවා කලින් තවත් අයට කතා කරලා ඇති ඉදිරියේදී තවත් අයට කතා කරයි මේ සියලුම දේවල් වලට එහෙුම්කන් දෙන්න එහෙුම්කන් දීලා තමන්ගේ බුද්ධියෙන් මේවා විමසන්න විපරම් කරන්න මේවා විශ්ලේෂණය කරන්න ඒක අරහා තමන්ට ලැබෙන අවබෝධය තමන්ට ගන්න පුළුවන් දේවල් තියෙනවා බැරි දේවල් තියෙනවා නමුත් තමන්ගේ තියෙන කැපැසිටි එක ඇතුලේ තමන් ඒක අවබෝධ කරගෙන ඒක ඇතුලේ උපරිම කැපවීමකින් මේ ගමන පටන් ගන්න ව්‍යවසායකත්වය හෝ වෘත්තිකයෙක් හැටියට ජය ගන්න පුළුවන්. right? නමුත් හිතුවොත් ජය ගන්න පුළුවන් කියන එක right? nothing is impossible කියන එක ඔය සංකල්පම පමණයි. හරිද? ඒව ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒ සමහර සංකල්ප වලට අපි හරි ආසයි කැමති ඒ සංකල්ප එහෙම විශ්වාස කරන්න. අම්මා ලේකිරි කරලා තමයි කිරි දෙන්නේ කියලා කිව්වහම ඒක සාහිත්‍යමය පදයක් පමණක් වුණාට අපේ ගොඩක් අය හරි කැමති ඔව් ලේ තමයි කිරට හැරෙන්නේ කියලා. නමුත් බයොලොජිකලි ඒක එහෙම නෙමෙයි. ඒ වගේ කතන්දර තියෙනවා අපේ සමාජයේ. අපි ඒව ඒ විදිහට විශ්වාස කරමු. නමුත් යථාර්ථයත් ඒකම අවබෝධ කරගමු. මම හිතනවා මේ වගේ යථාර්ථයක් ඔයාලට මේ වගේ පොඩ්කාස්ට් එකකින් දකින්න හම්බ වෙන්නෙම මේඩ් ඉන් ශ්‍රී ලංකා අපේ YouTube channel එක හරහා. මොකද මේ වගේ හරවත් කතාබහක් ඕගොල්ලන්ට මේ වගේ බහුශ්‍රත කෙනෙකුගෙන් ලබන්න පුළුවන් නම් මං හිතනවා ඕගොල්ලන්ගේ ගමන් මාර්ගයම වෙනස් කරගන්න මේක ලොකු ආශිර්වාදයක් වෙනවා කියලා. ඒ වගේම මම ඩොක්ටර් කිෂෝගෙන් ආයිමත් අහන්න කැමතියි. ලංකාවේ බොහෝ ව්‍යාපාර අසාර්ථක වෙන්නේ කැපිටල් එකක් නැති නිසාද එහෙම නැත්නම් මේ තින්කින් කියන එක නැති නිසාද? ඒක දේවාකාරයෙන්ම සිද්ධ වෙන්න පුළුවන්. කැපිටල් එක මදිවීම නිසා තිබෙන තරංකාරීත්වයට මුහුණ දීම වෙනුවෙන් කැපිටල් එක අවශ්‍ය නම් සමහරක් වෙලාවට තමන්ගේ කොස්ට් එක අඩු කර ගැනීම වෙනුවෙන් ප්‍රොඩක්ටිවිටි එක වැඩි කර ගැනීම වෙනුවෙන් කැපිටල් එක අවශ්‍ය නම් ඒ කැපිටල් එක නැතුව
කැපිටල් එක විශාල වශයෙන් තියෙන යුනිට් කොස්ට් එක අඩු කෙනෙක් එක්ක තරම් කරන්න තමන්ට හැකියාව නොලැබෙන්නට පුළුවන්. පුළුවන්. ස්කිල් එකේ මදකම කැපිටල් එකේ කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් තමන්ගේ ක්‍රමෝපායන් තමන්ගේ ස්ට්‍රැටජි එක සමහරක් වෙලාවට නිවැරදි නොවෙන්නට පුළුවන්. ඒක නිසා ෆේල් වෙන අවස්ථා තියෙන්න පුළුවන්. සමහරක් වෙලාවට තමන්ගේ තිබෙන කැපවීම දැන් ගොඩක් අය හිතනවා ව්‍යවසායකයෙක් වුණාම ප්‍රශ්නයක් නෑ බිස්නස් එක හොඳට සල්ලි හම්බෙනවා ගෙදරට වෙලා නිදා ගන්න පුළුවන් කියලා. ව්‍යවසායකයෙක් පරිම මට්ටමට තලයට ලං වුණාට පස්සේ ඒ පුජ්‍යලයට හැකියාව ලැබෙයි හිතන වෙලාවට නැගිටින්න. මොකද ඔහුගේ වෘත්තිකයන් බිස්නස් එක හරියට අරගෙන යන නිසා හිතුනොත් ඔෆිස් එකට යන්න නොආ ඉන්නේ මේ මට්ටමට ආපු අයට ඒ දේ කරන්න පුළුවන්. නමුත් පටන් ගන්න කෙනෙක්ට මූලිකවම වසර ගානක් යනකම් ඕකම කරන්න බෑ. නිදාගන්න වෙලාව හොයාගන්න එක තමයි ගැටලුව වෙන්නේ. එතකොට එහෙම කැපවීමක් නැති කෙනෙක්ට මේ තරඟේ ජය ගන්න බෑ. අපි මතක තියාගන්න ඕන දේ තමයි සෞන්දර්ය මේ ලෝකයේ ජනගහනය බිලියන 8.4ක් වගේ කියලා ඇස්සෙමේන්තු කරලා තිබෙනවා. අපි ඒක පිළිගමු නිවැරදි සංඛ්‍යාවක් මම හිතන්නේ ඇත්තටම තියෙනවා කියලා. නමුත් පිළිගැනීම තියෙන්නේ බිලියන 8.4යි. එතකොට අපි ජීවත් වෙන ලෝකයේ තුල ස්වාභාවික සම්පත් ෂය වෙමින් පවතිනවා. ස්වාභාවික සම්පත් එන්න හීන වෙමින් පවතිනවා, අඩු වෙමින් පවතිනවා. ඒ අඩු වෙමින් හීන වෙමින් තිබෙන ෂය වෙමින් තිබෙන ස්වාභාවික සම්පත් බෙදා ගැනීම වෙනුවෙන් ඉන්න පොපියුලේෂන් එක වැඩි වෙනවා. අනිවාර්යයෙන්ම. right? ඒතර මේ ලෝකේ ක්‍රොස් එක. right? එතකොට අපි ඕක නිසාම වෙන මුකුත් තියරිස් ඕන නැහැ, න්‍යායයන් ඕන නැහැ, සංකල්ප ඕන නැහැ. අපිට ඕකෙන්ම තේරෙන්න ඕනේ එන්න ලෝකයේ තිබෙන ප්‍රශ්න වැඩි වෙනවා කියන එක සහ ඒ ප්‍රශ්න වැඩිවීම හරහා තිබෙන තරඟකාරීත්වය වැඩි වෙනවා කියන එක. තරංකාරීත්වය වැඩි වුණා කියලා කියන්නේ ව්‍යවසායකයටත් ඒ තරංකාරීත්වයේ ආකාරයෙන්ම බලපානවා සහ වෘත්තිකයන්ටත් ඒ ආකාරයෙන්ම බලපානවා. ඒතර ලෝකයේ ජය ගන්න තිබෙන මේ මන්ත්‍රය ශාස්ත්‍රය එක ශාස්ත්‍රයයි ඒ තමයි තරංග කරන්නට ඕනේ. තරංග කරන්නට සිද්ධ වෙන්නේ තමන්ට එරෙහිව තමන් if you can become the best version of you තමන්ගේ උපරිම තරංගකරුවා හොඳම තරංගකරුවා උපරිම තරංගකරුවා හඳුනාගෙන ඔහුව හෝ ඇයව තරංගයට යොමු කෙරුවා නම් chances of winning කියන්නේ ජය ගැනීමට තිබෙන සම්භාවිතාව වැඩි කරගන්න පුළුවන්. ජය ගැනීමට තිබෙන එකම දේ ඒක තමයි. ඒකත් එක්ක ඔබේ අවසරය ඇතුව මේ අවස්ථාව ගන්නවා මේකත් එකතු කරන්න. දැන් අද මේ ලෝක යුද්ධයක් තිබෙනවා අපි දන්නවා. ඍජුව හෝ වක්‍රව අපි හැම කෙනා මේකට අහු වෙලා ඉවරයි. අපි ඒකේ ප්‍රතිවිපාක විඳිනවා. එතකොට දැන් මේ පෙට්‍රල් ඩීසල් මිල ඉතිහාසයේ වැඩිම මිලට ගිහිල්ලා කියලා හැම කෙනාම කතා කරනවා. අද ක්‍රූඩ් ඔයිල් මිල ගත්තොත් ඩොලර් 96යි 97යි. ඔක 110 114 ලෙවල් එකට ගියා පහුගිය මාර්තු මාසේ. එතකොට ඒකත් එක්ක දැන් අපි ආර්ථිකම වශයෙන් මේ ඇතිවෙච්ච ගැටලු ඔක්කොමත් එක්ක අපි හරි බය වෙලා ඉන්නවා. අපි හරි දුක් විඳිනවා. ස්ථාවරත්වයක් ඇති වෙලා තිබෙනවා. අද හෙට වෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපි හැමතිස්සෙම කල්පනා කරනවා. කතා කරන භාෂාවෙන් කියන පිස්සු වැටලා ඉන්නේ දැන් අපි. නමුත් කී දෙනෙක්ට මතකද 2008 ක්‍රූඩ් ඔයිල් බැරල් එක 147.5කට ගියා කියලා. ඩොලර් 147.5කට 2008 ජූලි මාසේ 11 වෙනිදා ගියා. අනිවාර්යයෙන් USA වල ආර්ථික කඩාවැටීමත් එක්ක. එතකොට ඒකේ ප්‍රතිඵලයක් හැටියට ලංකාවේ රියල් ඉන්ෆ්ලේෂන් එක 128 දක්වා යනවා. හයිපර් ඉන්ෆ්ලේෂන්. අද හයිපර් ඉන්ෆ්ලේෂන් එක. එතකොට දැන් අර අරගලයේ කාලේ 65ට 70ට ගියා. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක මේ අපි නගාගත්ත කැලලකුත් තියෙනවා. ඒක අපි නිර්මාණය කරපු ප්‍රශ්නයක්නේ. එතකොට ඒක නිසා ඒක తాවකාලිකයි. ඒකෙන් අපි ගොඩ ආවා. නමුත් අරක අපි ඇත්තටම ස්වභාවිකව කියලා කියන්නේ අපි මූලධර්ම ගන්න ඒ කඩාගෙන වැටිලා
විසිහටක උද්දමනයක් තිබුණා කරූඩ් ඔයිල් ප්‍රයිස් එක $147.5කට ගියා මට මේක ඔක්කොම ස්ටෝ වෙලා තියෙන එකට හේතුව මම ඒ සෙක්ටර් එකේ වැඩ කරපු නිසා කැල්ටෙක්ස් ආයතනය කියලා කියන්නේ ඇමරිකාවේ තිබෙන අති දැවැන්ත සමාගමක් ඒ සමාගමේ ටොප් ලයින් එක වැටුම ලංකාවේ ආර්ථිකය වගේ දෙකකට වැඩි ලංකාවේ ආර්ථිකයේ ප්‍රමාණය ඩොලර් බිලියන 96යි මම වැඩ කරපු සමාගමේ ටොප් ලයින් එක ආදායම ඩොලර් බිලියන 200යි එතකොට ඒ සමාගමේ අවුරුද්දක ලාභය ඩොලර් බිලියන 25යි අපි මේ IMF ගිහිල්ලා ගන්නේ ඩොලර් බිලියන 2.9යි. ඒතර ඒ සමාගමට මම වැඩ කිරුවේ. ඒතර ඒක නිසා මට මේවා මගේ රෙජිස්ටර් එකේ තියෙන ඔක්කොම ටික. එතකොට ඒ වෙලාවේ තිබිච්ච පීඩනය තරඟකාරීත්වය මිනිසුන්ට අමතක වුණා දේවල් අර යම්කිසි ප්‍රමාණයකට සැකසීලා පොඩ්ඩක් හුස්ම ගන්න පුළුවන් වුණාම අර අතීතය අමතක කළා. මෙන්න දැන් ඊට වඩා අඩු මට්ටමේ ගෝලීය ප්‍රශ්නයක් තියෙන්නේ. නමුත් දේශීයව අපිට එදා තිබුණට වඩා ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ලෝකයේ ප්‍රශ්න නිසා අපිට කරන්න දෙයක් නැහැ කියන එක පොලිටිෂියන්ස්ලා කියනවා. ඉතින් ඕවා තමයි කතා. right? මම දේශපාලනය කරන්නෙත් නැහැ. මට දේශපාලන පක්ෂයක් නැහැ. මගේ යථාර්ථය. ඔව් මාව දන්න අයගේ දැනගැනීම පිණිස නැවත වතාවක් තහවුරු කිරීම පිණිස මම කියනවා අපේ මහජනතාව විසින් ඡන්දෙන් පත් කරන කුමන හෝ රජයකට මම සපෝට් එක දෙනවා. ඒක කොළ වෙන්න පුළුවන්, රතු වෙන්න පුළුවන්, නිල් වෙන්න පුළුවන්, දම් පාට වෙන්න පුළුවන්, කහ පාට වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මගේ ප්‍රතිපත්තිය ඒකයි, එච්චරයි. ඒ අරින්න මට දේශපාලනයක් නෑ. මොකද මහජනතාව පත් කෙරුවට පස්සේ ඒ පත් කරපු ආණ්ඩුව වසර 5ක් අපේ මිනිස්සුන්ගේ ජීවිත වෙනුවෙන් වගකිය යුතුයි. ඒතකොට මම මේ පක්ෂයට විරුද්ධවම වැඩ කරනවා නම් මගේ එවුන්ට එරෙහිව ගියා වෙනවා මම. ඒ කුහකකම මගේ නෑ. ඕන රජයකට මම මගේ සහයෝගය දෙනවා. ඒක ඔබ ඔප්පු කරපු කෙනෙක්. මම ඒ දෙක කළත් තියෙනවා. අදටත් මම ඒ දෙයට කැමතියි. නමුත් මගේ අත්සන ගහන්න වෙන දේවල් නම් මම කරන්නේ නෑ. මොකද මම මගේ නම ආරක්ෂා කරගන්න ඕනේ. මරණ වෙලාවට කාටවත් වචනයක් කියන්න පුළුවන් වෙන විදියට මම මාව මෙහෙවා ගන්න නැති නිසා. අනිවාර්යයෙන්ම. අපි ඉස්සරහට යමු. අද ලංකාවේ ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙන්න නම් ගොඩාක් 90ක් විතර ව්‍යාපාර හදන්නේ වටිනාකම් නිර්මාණය කරන්න ඕන නිසාද? එහෙමත් නැත්නම් මට දැන් ඩොක්ටර් කිෂෝ කිව්වා වගේ මේ ටයිටල් එකට ආදරය කරන නිසාද කියන එක අපි කතා කරා. එහෙනම් මේක ගැන කිසිම අයිඩියා එකක් නැතුව හිටපු කෙනෙක්ට මූලික පියවර ගන්නවා නම් ඩොක්ටර් කිෂෝ දෙන්න තියෙන හොඳම ඇඩ්වයිස් එක මොකක්ද? මෙහෙම ආරම්භයක් ගත්තොත් head before your body. තමන්ගේ ඇඟට කලින් තමන්ගේ ඔළුව කියලා කියන්නේ මනස පාවිච්චි කරන්න. ප්‍රධානම දේ තමයි අපි මාකට් එක මොකක්ද කියන එක සම්බන්ධයෙන් ලොකු අධ්‍යයනයක් කළා. අපි අවබෝධයක් ලබා ගන්න ඕනේ. එක ශ්‍රේෂ්ඨවල තිබෙන අවස්ථාවන් මොනවාද? ඒ අවස්ථාවන් වල පරිමාව, ඒ අවස්ථාවන් වල තිබෙන ලාභාංශය, ඒ අවස්ථාවන් වල තිබෙන තරගකාරීත්වය, ඒ අවස්ථාවන් මං කියන්නේ අවස්ථාව කීමෙන් මම අදහස් කරන්නේ මාකට් ඔපචුනිටි එක ඇතුලේ තිබෙන සන්නාමයන් වල තියෙන ප්‍රබලත්වය, ඒකේ ඩිමාන්ඩ් එක වැඩි වෙමින් පවතින එකක්ද අඩු වෙමින් පවතින එකක්ද? ශේෂ්ත්‍රයක් ගත්තොත් ඒ හැම ශේෂ්ත්‍රයකටම ඉන්නවා කස්ටමර් සෙග්මන්ට්ස් කියලා එක කුලකයන් පාරිභෝගිකයන්ගේ. එතකොට මේ මොන කුලකයටද තමන්ගේ භාණ්ඩය හෝ සේවාව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ? මෙන්න මේ අධ්‍යයනය ඉතාමත් වැදගත් දෙයක්. එතකොට දැන් ගොඩක් අය කියනවානේ සෞන්දර්ය දියුණු වෙන්න ඕනේ නම් රිස්ක් එකක් ගන්න ඕනේ කියන එක. right? මම නම් කියන්නේ ඒක මහින පඬිත කතාවක් නිසා ඒක බුද්ධිමත් කතන්දරයක් නෙමෙයි. මොකද අපි ඉගෙන ගන්නේ, අපි අත්දැකීම් ලබන්නේ, අපි දේවල් අහුලගන්නේ, අපි බුද්ධිය වෙහෙසන්නේ මේ රිස්ක් එකක් නැතුව දේවල් කරන්න.
අවදානමක් ගන්න එක නං නිවැරදි දේ දියුණුවීම වෙනුවෙන් එන අපිට ඉගෙන ගන්නත් ඕනේ නැහැ. අපි මේ ගිහිල්ලා ඩිග්‍රීස් ගන්න ඕනේ නැහැ. අපිට පෝස්ට් ග්‍රැජුවේට් ඕනේ නැහැ. අපිට PhD ඕනේ නැහැ. අපිට කිසි දෙයක් ඕනේ නැහැනේ. ඒතර ඒවයි උගන්වන්නේ කොහොමද රිස්ක් එකක් හඳුනාගන්නේ, කොහොමද රිස්ක් එකට ඇන්ටිසිපේට් කරන්නේ. ඒක ඇන්ටිසිපේට් කරන්නේ, ඒකට කොහොමද රිස්ක්ස් මිටිගේෂන් ප්ලෑන් එකක් ගේන්නේ, කටින්ජන්සිස් කොහොමද එකක් ෆේල් වුණොත් ඊළඟ පියවර මොකද්ද වෙන්නේ, මේ ඔක්කොම ඔයත් ඉගෙනගෙන තියෙනවා, මාත් ඉගෙන තියෙනවා, අපි සියලු දෙනා ඉගෙනගෙන තියෙනවා. ඒතකොට ඒක නැතුව ජය ගැනීම වෙනුවෙන්නේ. එතකොට මං කියන්නේ රිස්ක් එක මොකක්ද කියන එක අඳුර ගන්න ඕනේ. රිස්ක් එකේ තියෙන ප්‍රමාණය, සම්භාවිතාව, රිස්ක් එකක් ඒ තියෙන රිස්ක් ඇතුලේ වෙන්න පුළුවන් බලපෑම, පාඩුව මොකක්ද, කොහොම ඒ අධ්‍යයනයෙන් පස්සේ තමන් කවුද, තමන්ට තිබෙන දේවල් මොනවාද, තමන් ඒක රාශි කරගත්ත යුතු දේවල් මොනවාද, ඒ ශේෂ්ත්‍රය තුල තරඟ කිරීම වෙනුවෙන් සාර්ථකව සහ තමන් ඉදිරිපත් කරන භාණ්ඩය හෝ සේවාව මොන මට්ටමේ, මොන මිලකට, මොන ක්වොලිටි එකෙන් ඉදිරිපත් කරන්න ඕනේද, කාරු වෙනුවෙන්ද සන්නාමයක් නිර්මාණය කරන්නේ කියන එක අවබෝධ කරගෙන ඊට පස්සේ තමන්ගේ ක්‍රමෝපාය මෙන්න මේකයි කියලා තීරණය කෙරුවට පස්සේ එතනින් පස්සේ වෙලාව බලන්නේ නැතුව උපරිම කැපවීමෙන් තමන්ගේ සියලු ශක්තිය පාවිච්චි කළා ජය ගැනීම වෙනුවෙන්ම පමණක් සහභාගී වෙන්න නෙමෙයි. අපි පුංචි කාලේ ඉස්කෝලේදී කියනවනේ සහභාගීත්වය තමයි හොඳම දේ කියලා. මේක තමයි මගේ රටේ ජාතියේ අගාධයට මේ මූලික වුණු ප්‍රධානම කාරණය. right, අපේ පොඩි උන්ට කියන්න ඕනේ සහභාගී වෙන්න, ජය ගැනීමේ පරමාර්ථය තියෙනවා නම් පමණක් සහභාගී වෙන්න එපා. right, එතකොට ඒක නිසා තමයි එතකොට මම කියන්නේ ව්‍යවසායකත්වයේදී හෝ වෘත්තිකයෙක් හැටියට ජය ගැනීමේ ඒකායන පරමාර්ථය ඇතුලේ තමන් ඒකට ඇතුළත් වෙලා කාලය බලන්නේ නැතුව, මහන්සිය බලන්නේ නැතුව තමන්ගේ ව්‍යාපාරය හෝ වෘත්තිය ගොඩනගන්නට තමන් උත්සාහ කරන්න ඕනේ. අර පැෂන් එක බැලඳගෙන, නැති පැෂන් එකක් ඇති කරගෙන, ඒකට ආසාවක් ඇති කරගෙන, ඒ ආසාව ඇති කරගත යුත්තේ ඒ ආසාව හරහා තමන් නිර්මාණය කරන දේ තියෙන වටිනාකමින් තමන්ට ලැබෙන වින්දනය, තමන්ට ලැබෙන ප්‍රතිලාභ, ඒව මෙනෙහි කරපුවාම ඉබේටම තමන්ගේ පැෂන් එක එනවා, දැඩි ආශාව එනවා. අන්න ඒකත් එක්ක ඉස්සරහට යන්න. ඒකම අවසාන ප්‍රශ්නේ කියලා කියපු නිසා අවසානයේ තමන් වෙනුවෙන් පමණක්, තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පමණක්ම නෙමෙයි තමන්ව මේවා ගත යුත්තේ, අනිකා වෙනුවෙනුත් හැඟීමක් ඇති කරගන්න. මගේ සතුට අද තියෙන්නේ මගේ ජයග්‍රහණය තුල නෙමෙයි, මගේ රටේ එවුන්ගේ ජයග්‍රහණය තුල. මට මගේ රටේ එවුන් වෙනුවෙන් මොනවද කරන්න පුළුවන්, අන්න ඒ දේ කෙරුවොත් තමයි මට සතුටක් තියෙන්නේ, මට රැයට හොඳට නිින්ද යන්නේ. අන්න ඒ පරාර්ථකාමී හැඟීමත් හැම කෙනාම වැළඳගන්න. අන්න එහෙම වැඩ කරනවා නම් පන්සල් නොගියට කමන්නේ, පල්ලි නොගියට කමන්නේ, ආගම ඇදුවොත් නැතත් එකයි. තමන්ට මේ ලෝක විතර නෙමෙයි පරලොවත් සුගතියමත් වෙනවා. අනිවාර්යයෙන්ම බොහොමත්ම ස්තුතියි අපේ ආරාධනය පිළිගෙන මේ වැඩසටහනට පැමිණියට. මම හිතනවා ඔබතුමා ඒ කියපු දේ ක්‍රියාවෙන්ම කරන කෙනෙක්. ඉතින් අපි ගැන හිතන නිසා තමයි මේ ආරාධනාව මෙච්චර බිසි ෂෙඩියුල් එකකදී පිළි අරගෙන ආවේ. ඉතින් මම වාසනාවන්ත වුණා මේක ලයිව් අත්දැකීමක් ලෙස මේ දේවල් ටික ගන්න. මොකද මේ ශාස්ත්‍රයේ ඉන්න දැවැන්තෙක් තමයි අද අපි කතා කරේ. ඩොක්ටර් කිෂු ගෝමස් කියලා කියන්නේ ඔහුගේ දැනුමෙන් විතරක් නෙමෙයි, අත්දැකීමෙන් විතරක් නෙමෙයි, ක්‍රියාවෙන් පවා මේ හැමදේම ලංකාව ඇතුලේ නිර්මාණය කරපු දැවන්ත චරිතයක්. ඉතින් නැවත වතාවක් බොහොම ස්තුතිවන්ත වෙනවා ඩොක්ටර් කිෂු අපේ ආරාධනය පිළි අරගෙන මේඩ් ඉන් ශ්‍රී ලංකා වැඩසටහනට පැමිණියාට. බොහොම ස්තුතියි අවස්ථාවට. මේඩ් ඉන් ශ්‍රී ලංකා අපි රටක් හදමු. අනිවාර්යයෙන්. හදලා ඒක පවත්වාගෙන යමු. අපේ සියලුම මහ ජනතාවගේ අභිවෘද්ධිය සුබ සාධන වෙනුවෙන් එහෙම රටක් බිහි කරන්න අපිට හැකි. අපිට අනිවාර්යයෙන්ම හැකි ඒ දේ කරන්න. ඒකට අවශ්‍ය චින්තනය තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ චින්තනය හරහා ඒකට අවශ්‍ය සංස්කෘතිය නිර්මාණය කරපුවාම අපි සියලුම දෙනා hina වෙන සාමාන්‍ය අවශ්‍යතාවයන්, එදිනෙදා අවශ්‍යතාවයන් සම්පූර්ණ වෙන ආර්ථිකමය වටපිටාවක් නිර්මාණය වෙයි. එදාට අපිට ඔබ මේඩ් ඉන් ශ්‍රී ලංකා නිෂ්පාදන කණ්ඩායම හැටියට සහ ඒකට දායකත්වය දක්වපු කෙනෙක් හැටියට මටත් ඔබටත්
පොදුවේ සතුට වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඒ විතරක් නෙමෙයි ඔබ අද මේ වැඩසටහනත් එක්ක එකතු වුණා නම් ඔබලාට තේරෙනවා ඇති කොච්චර ලොකු දැනුම් සම්භාරයක් මේ සාකච්ඡාව තුළින් නොමිලේ ඔබට ලබා ගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ හැමදේම සමාජ මෙහෙවරක් විදියට තමයි අපි සිද්ධ කරන්නේ. මොකද අපි හිතනවා පොතේ දැනුමට වඩා එහාට ගිහපු පටිපාටිගත දැනුම. එහෙම නැත්නම් ප්‍රොසීජරල් නොලෙජ් එක කොහොමද මේක කරන්නේ කියන එක ව්‍යවසායකයෙක්ට හෝ හොඳ ශ්‍රමිකයෙක් වෙන්න අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා කියලා. ඉතින් මේඩ් ඉන් ශ්‍රී ලංකා අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ තවත් ගොඩාක් වටිනා දැනුම් සම්භාරයක් ඔබට ඉදිරියේදීත් ලබා ගන්න පුළුවන්. එහෙනම් නැවත වතාවක් අපි හමු වෙමු. ඔබට සුබ දවසක්.